සාදරයෙන් පිළිගන්න අදත් ඔයාව මගේ YouTube channel එකට. අද මම ඕගොල්ලන්ට අරන් වෙලා තියෙන්නේ අපි හැමෝම පාවිච්චි කරන Daraz app එකෙන් earn කරන්න කොහොමද කියලා. ඕගොල්ලන්ට Daraz app එකේ තියෙන product වල link share කරලා තමයි මේ විදියට earn කරගන්න තියෙන්නේ. ඕගොල්ලෝ මේ earn කරන මුදල් ඕගොල්ලන්ට bank එකට withdrawal කරගන්නත් පුළුවන්. එහෙනම් ඉතින් යාළුවනේ අපි බලමු වැඩි කතා නැතුව කොහොමද Daraz එකෙන් earn කරන්න කියලා. හරිදි මං හිතන ඕගොල්ලොන්ගේ ෆෝන් වල Daraz app එක ඇති කියලා. Daraz app එක තිබ්බත් ඕගොල්ලෝ කාලෙකින් Daraz app එකට log වෙලා නැත්නම් ඕගොල්ලොන්ගේ Daraz එක අප්ඩේට් වෙලා නැතුව ඇති. ඒ හින්දා ඕගොල්ලෝ Play Store එකෙන් ගිහිල්ලා බලන්න Daraz එකේ අප්ඩේට් එකක් තියෙනවද කියලා. අප්ඩේට් එකක් තියෙනවා නම් අප්ඩේට් එක දීලා මම මේ කියන ස්ටෙප් එකට එන්න. හරි ආරොන්. ඉස්සරින්ම ඕගොල්ලෝ Daraz app එක ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඕගොල්ලොන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ඕගොල්ලොන්ට තියෙන මෙන්න මේ ප්‍රොඩක්ට් ඕගොල්ලොන්ට ෂෙයා කරලා තමයි earn කරන්න තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ ඕගොල්ලොන්ට පල්ලෙහෙන් පේනවා ඇති මිනි එක අයිකන් එකක් ඉන්න account කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ account ඔප්ෂන් එකට යන්න කලින් මම ඔයාලට පොඩි දෙයක් කියලා එන්නම්. මේ දවස්වල Daraz එකේ මොනවාද back cover phone වල back cover ගොඩක් අඩුවට යනවා. මං back cover එක රුපියල් 299ට දාගත්තා. මේ රුපියල් 515 ඕගොල්ලොන් හැම ෆෝන් එකකටම වගේම බෑක් කවර් තියෙනවා. Apple ෆෝන් වලට රුපියල් 10ට 15ට හිටන් මේ Daraz එකේ මේ දවස්වල බෑක් කවර් තියෙනවා. ඕගොල්ලොන් පේනවා ඇති මම මේ විදියට බෑක් කවර් එකක් ඕඩර් කරලා තියෙනවා. ඒ වගේම රුපියල්ටත් ඕඩර් දාලා තියෙනවා Daraz එකෙන්. ඒ දවස්වල රුපියල්ට ඕඩර් දාන පොඩි බග් එකක් ගියා Daraz එකේ. ඒ බග් එක ගැන අපි මගේ WhatsApp channel එකේ සහ WhatsApp group එකේ දැනුවත් කරා. ඔගොල්ලොත් මගේ WhatsApp channel එකට join වෙලා නැත්තම් join වෙලා ඉන්න. එතකොට මම ওই වගේ බග් එකක් ආපු ගම මගේ channel එකේ තමයි කියන්නේ. මොකද වීඩියෝ එකක් ගේන්න වෙලා නැති හින්දා. හරි ඉතින් යාළුවනේ account කියන එකට ආවට පස්සේ ඔගොල්ලොන්ට පල්ලෙහාම දකුණු පැත්තේ පල්ලෙහාම යට රෝස පාටට my affiliate කියලා option එකක් තියෙනවා. පේනවා ඇති. අන්නේ my affiliate කියන option එක උඩ ඕගොල්ලෝ click කරගන්න ඕනේ. click කරගත්තාම මේ මට පෙන්වන විදිහට දෙන්න ඔයාලට පෙන්වන්නේ ඔයාලට pop up වෙයි message එකක් register වෙන්න. මේ affiliate එක register වෙන්න. ඊපස්සේ ඕගොල්ලෝ ඕගොල්ලෝගේ name එක දීලා ඊපස්සේ email එක දෙන්න. email එකට code එකක් යනවා. අන්නේ code එක දෙන්න තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ නිකම්ම register වෙනවා. හරි යාළුවනේ මෙන්න මේ විදිහට තමයි ඊට පස්සේ ඕගොල්ලොන්ට පෙන්වන්නේ. මෙන්න මේ report කියන එකට ගියාට පස්සේ ඕගොල්ලොන්ට පේනවා ඇති මං earn කරලා තියෙන ගාන. මං earn කරලා තියෙනවා රුපියල් 298ක්. ඒ වගේම මට තව earn වෙන්න තියෙනවා රුපියල් 255ක්. ඒ වගේම දැන් මෙතන මම yesterday කියන එක තමයි තෝරලා තියෙන්නේ. yesterdayට clip පහක් තියෙනවා. ඒ වගේම 3 දෙනෙක් order කරලා තියෙනවා. ඊපස්සේ මම මේක දවස් 7කට දාගත්තට පස්සේ ඕගොල්ලොන්ට පේනවා ඇති මගේ click වැඩි වෙනවා. click 42ක් තියෙනවා. ඒ වගේම order 4ක් තියෙනවා. ඔන්න ඔය විදියට ඕගොල්ලොන්ට මේක ඇනලිටික්ස් වලින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ විදියට දවස් 30ක් ඒ කියන්නේ මාසයක් විදියට දාගත්තාම ක්ලික් 99ක් සහ ඕඩර් 6ක් තියෙනවා. මම ක්ලික් ලින්ක් එක ෂෙයා කරලා ඒක 99 දෙනෙක් ක්ලික් කරලා තියෙනවා. ඒ 99 දෙනාගෙන් 6 දෙනෙක් ඕඩර් කරලා තියෙනවා. අන්න ඒ විදියට තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊපස්සේ ඕගොල්ලෝ මෙන්න මේ විදියට earn කියන එකට ගියාට පස්සේ මෙන්න මේ විදියට ඕගොල්ලොන්ට earn වෙච්ච දේවල් සහ earn වෙන ගමන් තියෙන ඒවා පෙන්නනවා. හරි ඉතින් යාළුවෝ. ඊට පස්සේ ඕගොල්ලන්ට යටම පේනවා ඇති my account කියලා option එකක් තියෙනවා. දකුණු අත පැත්තේ කෙරෝලෙන් my account එකට ගිහිල්ලා ඕගොල්ලොන්ට පේනවා ඇති දකුණු පැත්තේ උඩ කෙරවලේ setting mark එකක් තියෙනවා. අන්නේ setting mark එක උඩ ඕගොල්ලෝ click කරගන්න ඕනේ. click කරගත්තට පස්සේ ඕගොල්ලොන්ට මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. මගේ account එකක් තාම review වෙන ගමන් තියෙන්නේ. account එක review වෙන්නේ ඕගොල්ලෝ රුපියල් 500ක් Daraz එකේ මේ විදිහට හොයාගත්තට පස්සේ තමයි account එක review වෙන්නේ. මගේ දැන් 500 හරි ඒ තාම රුපියල් 500 earn වෙන ගමන් තමයි තියෙන්නේ. භාගයක් තමයි earn වෙලා තියෙන්නේ. මේ විදිහට ආවට පස්සේ ඕගොල්ලොන්ට general information කියලා option එකක් යටතේ basic information යටතේ මේ විදිහට form එකක් තියෙනවා. ඕගොල්ලොන්ට ඉස්සරින්ම name එක last name එක සහ first name එක ඊට පස්සේ ඕගොල්ලෝගේ national ID number එක identity card number එක address එක phone number එක ඊට පස්සේ email එකක් අහනවා. ඊට පස්සේ email එකට code එකක් යයි. phone number එකටත් code එකක් යයි. ඒ විදිහට phone number එක email එකයි ඕගොල්ලෝ මේකට verify කරගන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලෝගෙන් අහනවා ඕගොල්ලන්ට මොන හරි Facebook YouTube ඒ වගේ website එකක් මොන හරි තියෙනවද කියලා මේ link share කරා.
එතකොට ඕගොල්ලොන්ගේ Facebook page එකේ හරි ඒ මතට ඕගොල්ලෝ මේ link එක share කරන්න හිතන් ඉන්න platform එකේ link එකක් මෙතනට දෙන්න. URL එක මෙතනට දෙන්න. දීලා ඒකත් verify කරගන්න. එන්න ඔය විදිහට තමයි පළවෙනි basic information ටික ඕගොල්ලන්ට පුරව ගන්න තියෙන්නේ. ඊපස්සේ මේ විදිහට bank information කියලා එකක් තියෙනවා. bank information දුන්නා කියලා කිසි දෙයකට බය වෙන්න එපා. මේ දරාස් එකට දෙන්නේ ලංකාවේ site එකකට දෙන්නේ. මේ site එකට එහෙම bank information දුන්නා කියලා එහෙම කිසිම ගැටලුවක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද එහෙම information දුන්නා කියලා කට්ටියට සල්ලි ගන්න බෑ. මේ විදිහට ඕගොල්ලෝගේ name එක ඊට පස්සේ ID එක නාට ඊට පස්සේ bank එකේ අයිතිකාරයාගේ address ID number ඊට පස්සේ මෙතන none කියලා දෙන්න. ඊට පස්සේ bank account එක අහනවා e-wallet එකක්ද නැත්නම් bank account එකක්ද කියලා bank account දෙන්න e-wallet එක ගන්න e-wallet දෙන්න. ඊට පස්සේ country එක ඊට පස්සේ bank එකේ නම bank code එක අහනවා. bank code එක ඕගොල්ලෝ Google එකේ search කරලා ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලෝගේ bank address එක අහනවා. ඒකට ඕගොල්ලෝගේ bank එකේ branch එක දෙන්න. ඊට පස්සේ ඕගොල්ලොන්ගේ bank එකේ type එක අහනවා. මගේ bank එකේ type එක saving bank එකක්. එහෙනම් මම saving bank කියලා දෙනවා. ඊට පස්සේ අන්තිමට account number එක ඉල්ලනවා. ඔයගොල්ලෝ bank එකේ account number එක හරියටම දෙන්න. මේ account number එකට තමයි ඔයගොල්ලොන්ගේ earn කරගන්න මුදල් වැටෙන්නේ. මම ඔයගොල්ලන්ට මතක් කරනවා මේ කොටස skip කරන්න එපා. skip කරලා comment එකකින් ප්‍රශ්න අහන්න එපා. මොකද හරියට අහගෙන ඉන්න මම හැම දෙයක්ම මේ වීඩියෝ එකේ කියලා දෙනවා. ඒ වගේම මම ඔයගොල්ලන්ට කියනවා ඔයත් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා වීඩියෝ එකේ ඉතුරු ටිකත් එක්ක එකතු වෙන්න. ඊට පස්සේ tax information කියලා තියෙනවා. එතන ඕගොල්ලෝ මෙතන no කියන එක දෙන්න. එතකොට තමයි ඕගොල්ලෝගේ tax එකක් කැපෙන්නේ නැත්තේ. ඊට මම දැන් මෙතනින් back වෙනවා. රුපියල් 500ක් earn කරාට පස්සේ තමයි මේ account එක verify වෙන්නේ. මගේ account එකත් තාම review වෙන ගමන් තමයි තියෙන්නේ. මගේ account එකත් තව දවස් දෙක තුනකින් review වෙනවා. review වුණාට පස්සේ ඒ සල්ලි withdrawal කරගන්න වීඩියෝ එකකුත් මම අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට අරන් එනවා කියලා පොරොන්දු වෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතන my order කියන තැනට ගියාට පස්සේ විදියට all කියන එකට දාගත්තට පස්සේ මේ විදිහට පෙන්වනවා. to earn කියන එකට දාගත්තට පස්සේ ඕගොල්ලෝ දැනට කීයක් හොයාගෙන තියෙනවද? ඒ මොන link එකෙන්ද කියලා ඕගොල්ලන්ට පෙන්වනවා. මොන product එකෙන්ද කියලා. ඊට පස්සේ to earn කියලා තියෙනවා. pending කියලා තියෙනවා. අනේ pending කියන option එකේ ඕගොල්ලන්ට පේන්නේ තාම එන්න වෙන ගමන්. ඒ කියන්නේ ඔයාගේ link එකෙන් කවුරුහරි order කරලා හැබැයි ඒ order කරපු එක්කෙනාට තාම මේ item එක ගිහිල්ලා නැහැ. එන්නේ ඒව තමයි pending කියලා ඕගොල්ලන්ට පෙන්වන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට තව option එකක් තියෙනවා return කියලා. දැන් ඔයාගේ link එකෙන් කවුරුහරි product එකක් order කරලා ඒ product එක එයා return කරනවා. return කරපුවාම ඕගොල්ලන්ටත් ඒ ඔයාට හම්බුන සල්ලි return වෙනවා. එන්නේ මේ විදිහට තමයි මෙන්න මේ මගේ මෙතන return වෙච්ච item දෙකකුත් තියෙනවා. මම මේ නිකන් ටෙස්ට් කරලා බලන්න තමයි මේ link දෙක තුනක් share කරේ. ඒ link දෙක තුنين තමයි මම මේ රුපියල් 550ක් වගේ මුදලක් හොයාගෙන තියෙන්නේ. ඕගොල්ලන්ටත් Facebook page එක YouTube channel එකක් හදන් affiliate කරගෙන යන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි account එක register වෙන්නේ. ඊට පස්සේ ආයෙත් මෙතන home page එකට ආවට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන product තියෙනවා. ඕගොල්ලන්ට මෙතන තියෙන product උත් affiliate කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට දරස් සාමාන්‍ය home page එකේ තියෙන product ඕගොල්ලන්ට share කරන්නත් පුළුවන්. දැන් මම මෙතන තියෙන product එකක් කොහොමද share කරන්න කියලා දෙන්නම්. මෙතන යට earn කියලා එකක් තියෙන earn කියලා rose පාට රවුමක්. අන්න ඒක click කරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ විදියට එයි. ආවට පස්සේ ඕගොල්ලන්ට යටම තියෙනවා තැබිලි පාටට want to share කියලා. ඕගොල්ලන්ට එතනින් ගිහිල්ලා ඕගොල්ලන්ගේ WhatsApp එකේ කාට හරි share කරනවා නම් share කරගන්න පුළුවන්. එහෙම නැත්නම් උඩින්ම get link කියලා තියෙන්නේ. get link කියන එකෙන් ඕගොල්ලෝ link එක copy කරගෙන වෙනම මේ watch එකේ ලස්සන ෆොටෝ ටිකක් අරගෙන ඕගොල්ලන්ට මේ link එක දාලා share කරන්නත් පුළුවන්. එහෙම share කරොත් ඕගොල්ලෝ share කරන එක්කෙනාට පේන්නේ ඔයා affiliate කරන්න කියලා පේන්නේ නැති විදියට එන්නේ විදියට කරන්නත් පුළුවන්. ඕගොල්ලෝ ලස්සනට මේ item එක description එකක් හදාගෙන link එක දාලා price එක දාලා ඕගොල්ලෝ share කරද්දි share කරන්න. හරි ඉතින් යාළුවනේ ඔන්න ඔය විදියට තමයි මෙතනදී මේ විදියට share කරන්න. කැමති නම් මෙතනින්ම ඕගොල්ලන්ට share කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට යටින්ම පේනවා ඇති වම් පැත්තේ මේක share කරද්දි ඔයාට හම්බෙන කොමිස් මුදල්. දැන් මේක share කරනකොට ඔයාට රුපියල් 74ක් හම්බෙනවා. 74ක් හම්බෙනවා එක්කෙනෙක් order කරනවා. ඒ විදියට තමයි මේක යන්නේ. මේ විදියට ඕගොල්ලන්ට share කරන්න පුළුවන්. දැන් මම කියලා දෙන්නම් කොහොමද මෙතන නැති වෙන ඕගොල්ලොන් product එකක් share කරන්න කියලා. හරි ඉතින් අපි බලමු කොහොමද එහෙනම් වෙන product එකක් මෙන්න මේ විදියට share කරන්න කියලා.
හරි දැන් මම මේ ඉන්නේ ඩරස් normal home page එකේ. දැන් මම මේ විදිහට මෙන්න මේ toy helicopter එක තෝරගන්නවා ෂෙයා කරන්න. ඊට පස්සේ මේ විදිහට යටින්ම ඕගොල්ලන්ට පේනවා ඇති product එකට යටින් මේ hard එකක් තියෙනවා. hard එකට එහා පැත්තෙන් share icon එකක් තියෙනවා. එන්නේ share icon එක උඩ click කරගත්තට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට pop up වෙනවා. ඕගොල්ලන්ට පේනවා මෙතනින් මේ කොමිස් මුදල හැටියට 166ක් හම්බ වෙනවා. එතනින් ඕගොල්ලෝ යටින් තියෙන copy link කියන එක උඩ click කරගන්න. ක්ලික් කරගෙන ආයෙත් account එකට ඇවිල්ලා my affiliate කියන option එකට යන්න. option එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට මේ helicopter එක ඔයාලට pop up වෙනවා. මෙතනින් ඕගොල්ලෝ copy link දෙන්න. එතකොට තමයි ඕගොල්ලෝගේ product එක affiliate එකක් විදිහට මේව වෙන්නේ. එහෙම ඔයාලට pop up වුනේ නැත්නම් දකුණු අත පැත්තේ උඩින්ම තියෙන දම් පාට රවුමක්. අනේ දම් පාට රවුම ක්ලික් කරලා මෙතනට ඔයා අර copy කරගත්ත link එක paste කරගන්න. paste කරාම මෙතන confirm දෙන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට මේ විදිහට pop up වෙනවා. මෙතනින් ඕගොල්ලන්ට පුළුවන් copy link අරගෙන අර මේ හෙලිකොප්ටර් එකේ ලස්සන ෆොටෝ ටිකක් අරගෙන share කරන්න පුළුවන්. එහෙම share කරලා ඕගොල්ලන්ට earn කරගන්න තමයි තියෙන්නේ. දැන් මෙන්න මේ 1100ක් වගේ මේ හෙලිකොප්ටර් එක මේක share කරනවාට ඕගොල්ලන්ට රුපියල් 166ක් හම්බ වෙනවා. එක්කෙනෙක් buy කරනවාට. ඕගොල්ලන්ගේ මේ product එක 10 දෙනෙක් ගත්තා කියලා හිතන්නකෝ share කරලා. එතකොට ඕගොල්ලන්ට රුපියල් 1000කට වඩා නිකන් ඕගොල්ලෝ earn කරගෙන ඉවරයි. මේ ඩරස් affiliate කියන්නේ ඕගොල්ලන්ට හොද්ද ගාණක් නිකන් ඉඳලා හොයා ගන්න පුළුවන් විදිය. හරි ඉතින් යාළුවනේ අද වීඩියෝ එක ඔන්න ඔය විදියට තමයි ඉවර වෙන්නේ. මේ වගේ සුපිරි වීඩියෝ බලන්න ඔයත් මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.